අයියා අපි අද මේම ඉන්නේ ආමි එක්ක නිසා. ඉස්සර අපි බෝම්බ සත ඇහුණාම කැලේක හංගනවා. චර්ච් එකේ හංගනවා. ඒත් දැන් අපිට බය නැහැ. කියන්නකෝ අයි ආමි එකට යුද හමුදාවට එකතු වෙන්න හිතන්නේ. අයියා මම ආමි එකට ගොඩාක් ආදරේ. ඒක පොඩි කාලේ ඉඳලා මගේ රීම් එක. හැත්ත අටවන නිදහස සමරන්න කන්කසන්තුරේ තල්සෙවන යුද හමුදා සුබ සාධක නිකේතනයට අපේ ආදරණීය රණවිරුවත් එක්ක වීරෝදාර රණවිරුවත් එක්ක මගෙත් එක්ක හරි විශේෂ කෙනෙක් ඉන්නවා. ඔයාගේ නම මොකද්ද? මගේ නම කන්දසාමි දිසෝපනා. දිසෝපනා කියන්නම්කෝ මං. කියන්නකෝ ජීවිතේ කොහොමද මේ දවස්වල? මම හරි සතුටින් ඉන්නවා. මම ආඩම්බරේ ඉන්නවා. මම හරි ප්‍රවුඩ්. හරි ප්‍රවුඩ්. හමුදාවට එන්න හැමෝටම බෑනේ නේද? ඔව් අයියා හමුදාවට එන්න හැමෝටම බෑනේ. මම මගේ රටට ගොඩක් ආදරේ. මගේ රටට ගොඩක් ආදරෙයි. මමත් ආදරෙයි මගේ රටට. හැබැයි මං සිංහල, ඔයා දමිළ. අපි දෙන්නගේ වෙනසක් නෑ. අපි හැමෝම අපේ රටට ආදරෙයි. ඒ නිසා තමයි අපි අපේ රට රැකගත යුතු වෙන්නේ. කියන්නකෝ ඔයාගේ ගෙදර කවුද ඉන්නේ? මගේ ගෙදර එන්නේ මාත්තයයි බබාලා දෙන්නයි. අම්මා නම් රට ගින් ඉන්නේ. මගේ තාත්තා නම් නෑ. මහත්තයයි දරුවෝ දෙන්නයි එක තමයි ඔයා ජීවත් වෙන්නේ. කියන්නකෝ අයි ආමි එකට යුද හමුදාවට එකතු වෙන්න හිතන්නේ. අයියා මම ආමි එකට ගොඩාක් ආදරේ. ඒක පොඩි කාලේ ඉඳලා මගේ රීම් එක. පුංචි කාලේ ඉඳලා ලොකු හීනයක් තියෙනවා ආමි එකට බැඳෙන්න. හැබැයි ඔයා පුංචි කාලේ යාපනයේ මේ තරම් ලස්සන නැතුව ඇති. ගොඩාක් අඳුරු ඇති, මිනිස්සු කෑ ගහන්න නැති, අඬන්න නැති, මරණ ගොඩක් දකින්න නැති. අපි යමු ඔයාගේ පුංචි කාලෙට. පුංචි කාලේ යාපනයයි දැන් යාපනයයි වෙනස් නේද? පොඩි කාලේ යාපනයේ මේ තරම් ලස්සන නෑ. ගොඩාක් බෝම්බ සතයි. ගොඩාක් කටි අඬනවා. ගොඩාක් කටි ගෑනවා. හැමතරම බොඩිස්. අපිට ඉස්කෝලේ යන්න විදිය නෑ. අපි ගොඩාක් බයෙන් හිටියේ. ගොඩක් බයෙන් හිටියේ. හැම තැනම බොඩිස් බෝම්බ ගහනවා නේද? වෙඩිපත්තු වෙනවා. කොයි වෙලේ අපේ ජීවිතය නිමා වේද කියලා හිතන්න බැරි යුගයක ඉඳලා අද වෙද්දි යාපනය මේ තැනට අවිලා තියෙනවා අපේ යුද හමුදාවට ත්‍රිවිධ හමුදාවට පින් සිද්ධ වෙන්න. පුංචි කාලේ බෝම්බ සද්ද නැද්දේ? වෙඩි සද්ද නැද්දේ? කොහොමද ඉගෙන ගත්තේ? කොහොමද ජීවිතය ආරක්ෂා කරගත්තේ? කොහොමද පරිස්සම් වුනේ? අයියා අපි අද මේම ඉන්නේ ආමි එක්ක නිසා. ඉස්සර අපි බෝම්බ සත ඇහුණාම කැලේක හංගනවා. චර්ච් එකේ හංගනවා. ඒත් දැන් අපිට බය නැහැ. එදත් අපිට ආමික උදව් කරා. කණ්ඩ බොන්න දුන්නා, බේත් දුන්නා. මේ විදිහට ඕගොල්ලෝම පරිස්සම් කරා. ඒ නිසා අද වෙද්දි ඕගොල්ලෝ මේ තරම් සතුටින් ඉන්නවා. හරිම නිදහස් නිවහල් දේශයක. ඉතින් ඒ දවස්වල කැලේ ගිහින් චර්ච් එකේ හැංගෙන්නේ අම්මලත් එක්කද? ඉස්සර අපි එක එක දැන් වලින් හංගනවා. අම්මලා වෙනම හංගෙනවා, මා වෙනම හංගෙනවා. අපේ අම්මා හිතුවේ කවුරු හරි එක්කෙනෙක් හරි බේර ගන්න ඕනේ කියලා. අපි ගොඩක් දුක් විඳා. අපේ ගමගටිත් ගොඩාක් දුක් විඳා. අපි හැමෝම දුක් විඳා. යාපනයේ ඕගොල්ලෝ වගේම දකුණේ අපිත් ගොඩාක් ත්‍රස්තවාදී නිසා දුක් පීඩා විඳා. කියන්නකෝ දැන් එහෙම දුක් විඳපු ඔයා ඇයි ආමි එකට යුද හමුදාවට එකතු වෙන්නේ? මම කිව්වේ අයියා ඒක මගේ රීම් එකක් කියලා. මම මගේ හමුදාවක් ගැන ගොඩාක් ප්‍රවුඩ්. මම ගොඩක් ප්‍රවුඩ්. මමත් ප්‍රවුඩ්. මමත් ගොඩක් ආඩම්බර වෙනවා ඔයා ගැන. දැන් කියන්නකෝ ඔයා හමුදාවට එද්දී අම්මා තාත්තා ගෙදර අය නෑදෑයෝ එපා කිව්වේ නැද්ද? අම්මා මට එපා කිව්වා අයියා. ගමේ කටිත් එපා කිව්වා. ඒත් මම කැමති නිසා තමයි මම ආමිකට ආවේ. මේ රට අපි රැකගන්න ඕනේ. දැන් මං විතරයි නෙවෙයි අයියා. මගේ මාත්තේ ආමිකේ, මගේ මල්ලි ආමිකේ. දැන් ගමේ කට්ටිය කියනවා එයාලගේ දරුවා ආමිකට දාලා දෙන්න කියලා. එයාට කියනවා ගමේ කට්ටිය එයාලගේ දරුවොත් ආමියකට දාලා දෙන්න කියලා. බලන්නකෝ ඉතින් නේද අපේ රටේ යුද හමුදාව අපේ රටේ මිනිස්සු කොයිතරම් විශ්වාස කරනවද කියලා. දැන් මොනවද වගේ අනාගත බලාපොරොත්තු? මට දුවල දෙන්නෙක් ඉන්නවා අයියා. එයාලට හොඳට එඩියුකේෂන් දෙන්න ඕනේ. එයාලට රට ගැන කියලා දෙන්න ඕනේ. රටට ආදරය කරන්න පුරුදු කරන්න ඕනේ. ඉස්සර අයියා ආමිකට එද්දී මට පොට්ටක්වත් සිංහල දන්නේ නැහැ. හොඳට සිංහල කතා කරනව නේද? සිංහල කෙල්ලෙක් වගේම. හැබැයි සිංහල, දමිළ, මුස්ලිම් බර්ගර් කියලා නෑ. අපි හැමෝම ශ්‍රී ලාංකීය ජාතියක්. බොහොම ස්තුතියි කැඩෙන සිංහලෙන් හරි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ දරුවෝ දෙන්නත් ඔයා වගේම රටට අභිමානයක් වන වීර කාන්තාව දෙන්නෙක් වෙන්න කියලා. බොහොම ස්තුතියි. ජය වේවා. Thank you අයියා. ලද පසක් කුමක් දැයි නොදනිමි මා